අවුරුදු දෙකකට විතර පස්සේ ෂේන් එකෙන් ඕඩර් එකක් දැම්මේ. අද අපි ඒක අන්බොක්ස් කරමු. මේ ඕඩර් එක දවස් 9කින් මට ඩිලිවර්ත් වුණා. ඉතින් මේකේ ෆුල් ටෝටල් එක වුණා $172ක බඩු තියෙනවා. ඒ වුණාට මට ලොකු ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. ඔක්කොම ඩීටේල්ස් මම අන්තිමට කියන්නම්. දැන් බලමු මොනවද මම ගත්තේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ දිග ඩ්‍රෙස් එක. හරිම ලස්සනයි. මාරම කම්ෆි වගේ. ඊට පස්සේ තියෙනවා ස්වෙටර් මැටීරියල් එකකින් වගේ හදපු টොප් එකක්. ඒකත් මාරම කම්ෆි. ඊළඟට තියෙනවා මගේ ආසම එකක්. මේ තමයි මේ টොප් එක. මේකේ කියුට් මේ බෝ එක දැකලා තමයි මට ගන්න ආස හිතුනේ. හරිම ලස්සනයි. ඊට පස්සේ ඔෆිස් ගෙන යන්න කියලා හිතලා මම මේ බෑග් එක ගත්තා. ඇත්තටම හිතුවට වඩා මේක ටිකක් පොඩි. බලමු කොහොම වෙයිද කියලා. ඊට පස්සේ මම දැම්මා টොප්ස් 3ක් පාට 3කින් එන්න ඒකේ සෙට් එක. ගොඩක් ක්වොලිටි මැටීරියල් එකක් නෙමෙයි බට් ඕකේ. මම හිතේට වඩා ටිකක් මහත් වෙලා ඉන්න හින්දා මට දැන් තියෙන ඇඳුම් ටිකක් හිරයි වගේ කම්ෆර්ටබල් නෑ. ඒ හින්දා මම ටිකක් සයිස් එකෙන් ලොකු පෑන්ස් දෙකකුත් දැම්මා. මොකද මාර කම්ෆර්ටබල් ඒවා දවසම ඇඳන් ඉන්නකොට. ඊට පස්සේ ෂේන් එකේ බේසික් කලෙක්ෂන් එකෙන් දැම්මා මේ টොප් එක. මේක නම් ඇත්තට මැටීරියල් එකයි ඔක්කොම ක්වොලිටි. ඉතින් මම තවත් ආසාවෙන් හිටපු දෙයක් තමයි මෙන්න මේ ඩ්‍රෙස් එක. ඉතින් ඒක හිතුවරට චුට්ටක් කොටයි වගේ. ඉතින් මම ස්මෝල් සයිස් එකෙන් ඉස්සර ගත්තේ. දැන් මීඩියම් මම ගන්නෙ. ඒ වුණාට මේ টොප් එක නම් මට ටිකක් ලොකුයි මං හිතන්නේ. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ ෂේප් වෙයා එක. ඩ්‍රෙසස් අඳිද්දී හරිම ලස්සනයි මේකක් ඇතුළට ඇඳලා ඉන්නකොට. බලමු කොහොම වෙයිද කියලා. ඉතින් මට මේ ළඟදී නම් ආපු ආසාවක් තමයි පිජාමා එකතු කරන එක. ඉතින් මේක නම් මාරම කියුට්. මම හරි ආසාවෙන් හිටියේ මේක බලන්න කොහොමද කියලා. කම්ෆිට් වගේ. තව ගන්න ඕනේ. තව ගත්ත මේ ස්ලිපර්ස් දෙක. ඉතින් මම ගත්තේ 38 කියන සයිස් එකෙන්. ඒ වුණාට මේක චුට්ටක් මට පොඩි වගේ. තව hair ties පැකට් එකක් ගත්තා කොණ්ඩෙට දාන්න. ගොඩක් ගත්ත ඉතින් නැති වෙනවනේ මේවා නැත්තම්. තව සිල්වර් ජුවලරි ටිකක් ගත්තා. ඒක හිතන තරම් ක්වොලිටි නෑ. but okay. let's see. ඉතින් මේ ඕඩර් එකේ තිබ්බ අයිටම් 21ක්. මේක තමයි මට ගෙවන්න ඕන ප්‍රයිස් එක ඩිස්කවුන්ට් එකෙන් පස්සේ. හැබැයි මට ලංකාවේ ඩෙලිවරි කම්පැනි එකට ටැක්ස් එක ගෙවන්න උනා මෙන්න මේ ගාන. thanks for watching. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හමුමු. bye.